හරි මේ බලන්න මම දැන් අද මේ කියන්න හදන්නේ වායුගෝලීය පීඩනයේ පාඩමේ පොඩි කැලලක් කියන්නේ මේක මෙහෙමයි මේ කේස් එක දැන් මේ ඇත්තම කතන්දරේ මෙහෙම ගත්තොත් එහෙම මේ රසදිය වායු පීඩනමානය තියෙනවා. රසදිය වායු පීඩනමානයේ සීන් එක තමයි කියන්න හදන්නේ අහගන්න ඕනෙට. හරි. එතකොට මේ රසදිය වායු පීඩනමානය ගැන කියනකොට මේක ගැන කියන්න කලින් අර ද්‍රවවල පොඩි කැලි ටික මතක තියාගන්න ඕනේ. ද්‍රව ලක්ෂණ කීපයක් තියෙනවානේ ද්‍රව පීඩනේ, ද්‍රව ස්ථිති පීඩනේ ලක්ෂණ කීපයක් තියෙනේ. ලක්ෂණ ටික ඒක දන්නේ නැතුව උඹලට මේක කරන්න බෑ. ඒකින්ද ද්‍රව ස්ථිති පීඩනේ තියෙන මෙන්න මේ ලක්ෂණ ටික මතක තියාගන්න ඕනේ. එකක් තමයි අර පොඩි සීන් මේවා. හරිද? අර ද්‍රවයක් ගත්තම ඒකේ ඇති වෙන පීඩනය හැමතැනටම යනවා කියන එක. ඒක එකක්. දෙවෙනි එක තමයි වැදගත් මේක ද්‍රවයක පීඩනයට බලපාන ප්‍රධාන සාධකය තමයි ද්‍රවයේ නිදහස් පෘෂ්ඨයේ ඉඳන් ද්‍රවයේ ඒ අදාළ තැනට තියෙන මොකද්ද? h කියන්නේ උස. හරිද? නිකන් උස නෙමෙයි මේක ඇවිල්ලා ලම්බ උස. හරි? එතකොට ඒකයි අනිත් වැදගත්ම පොයින්ට් එක තමයි මතක තියාගන්න ඕනේ. මොකක් හරි ද්‍රවයක හරිද? මොකක් හරි ද්‍රවයක එකම මට්ටමේ තියෙන හැම ලක්ෂයකම පීඩනය මක් වෙනවද? සමානයි. හරිද? මේක A කියලා ගත්තොත් මේක B කියලා ගත්තොත් මේක C කියලා ගත්තොත් මෙන්න මේ තියෙන හැම ලක්ෂයකම පීඩනය සමානයි. හැබැයි ද්‍රවය එකම ද්‍රවයක් වෙන්න ඕනේ. ද්‍රවය වෙන මොකක් හරි එකක් වුණොත් එහෙම අන්න ඒතර පොඩ්ඩක් වැඩේ වල් වෙනවා. හරි? එතකොට මේ එකම ද්‍රවයක සමාන ලක්ෂවල පීඩන සමානයි. ඔන්න ඔය ටික දැනගත්තාම මේක නැති. හරිද? මම දන්නවා මේකේ ප්‍රධානම කාරණාව මේක බැරි වෙන හේතු කිහිපයක් තියෙන එකක් තමයි මේක තේරෙන්නේ නැහැ. අනිත් එක මේක ටිකක් බරපතල වැඩි වගේ හිතෙනවා. ඇත්තට මෙහෙම නැහැ. හරි? හරි බලන්න එන මෙන්න මේක. හරි? අර ඉතාලි ජාතිකයෙක් හිටියා උගේ නම ටොරිසෙල්ලි. ඒක නිකන් අපි ඕනේ නැහැ කියමුකෝ උගේ නම එක්සෑම් එකට අහන්නේ නැහැ. නිකන් මතක තියාගන්න නිකන් අර කැතයි වගේ හිතෙන්න පුළුවන්. ඒකට කමන්න නැහැ. ඒක තමයි ටොරිසෙල්ලි. හරි? ඌ තමයි මේක කරේ. ඌ මේක කරේ මෙන්න මෙහෙම. පළවෙනි මේක තමයි රසදිය පුරවලා වාජනයක් අරගෙන හරිද? රසදිය පුරවලා වාජනයක් අරගෙන මේක රසදිය පුරවලා මම දැන් අඳින්නේ. හරි? ඒකට තව ටියුබ් එකක් ගත්තා මීටරයක් දිග ටියුබ් එකක් ඒකටත් කට කපලා රසදිය පිරෙව්වා. රසදිය පුරවලා තියෙන රසදිය කියලා කියන්නේ Hg. හරි? හරි. දැන් පඬිත කතා කියන්නේ නැතුව මෙන්න මේ කෑල්ල පොඩ්ඩක් අහගන්න. හරිද? මේක හොඳට අහගන්න. ඒ තමයි මෙන්න මෙහෙම තියෙන භාජනයක් තියෙනවා ඒකේ රසදිය තියෙනවා මෙන්න මෙහෙම ටෙස්ට් ටියුබ් එකක් තියෙනවා මීටරයක් දිග එකක් ඒකෙත් රසදිය තියෙනවා සරලම කතාව මේ ටෙස්ට් ටියුබ් එක අනිත් පැත්ත හැරෙව්වොත් ඕකේ තියෙන රසදිය ඔක්කොම බිමට වැටෙනවා හරිද සාමාන්‍යයෙන් එහෙම වෙනවා හරිද දැන් පඬිත කතා කියන්න එපා ඒක ගුරුත්වාකර්ෂණ එක හරි හරිද හරි ඒකින්ද ඔන්න ඊළඟ එක මේක හොඳට අහගන්න මැද්දෙන් පයින් එපා. හරි? අහගත්තට පස්සේ තේරෙයි මොකද්ද කියන්නේ කියලා. ඔන්න ඔය තියරියට අනුව ගත්තොත් එහෙම මෙන්න මෙහෙම රසදිය පුරවලා තියෙන භාජනයක අපි ටෙස්ට් ටියුබ් එක මෙන්න මෙහෙම අනිත් පැත්ත හරවලා තිබ්බොත් ඒක ඇතුලේ තියෙන රසදිය ඔක්කොම ටික හොඳට අහගන්න ඔක්කොම ටික ටෙස්ට් ටියුබ් එකේ ඉඳලා පහළට යනවා ඔක්කොම අන්තිම ටික වෙනකම් යනවා එතකොට මේ රසදිය ටික මෙහෙම පහළට එනකොට මේ රසදිය ටික හින්දා මෙන්න මේ පරිමාව ලොකු වෙනවා ඇයි බං ඉතින් මේකේ තියෙන ටික මේක ඇතුළට ආවම මේක පිරෙනවනේ ඔන්න ඕක තමයි වෙන්නේ ආගන්න ඔහොම වෙනවා එතකොට මේකේ තිබ්බ රසදිය ඔක්කොම ටික මේක ඇතුළට වැටෙනවා ඕක තමයි වෙන්න ඕනේ දේ. ටෙස්ට් ටියුබ් එක සම්පූර්ණයෙන්ම හිස් වෙන්න ඕනේ. ඒකේ තිබ්බ ඔක්කොම රසදිය ටික මේකට පිරෙන්න ඕනේ. කලින් තිබ්බ පරිමාව මෙච්චරක් වගේ නම් ටෙස්ට් ටියුබ් එක ඇතුලේ තිබ්බ රසදිය ටික මේකට පිරුණම මම ඒ ටික නිකන් මෙහෙම දැම්ම ආතල් එකට වගේ එහෙම දැම්මම නිකන් මේක මෙච්චරක් විතර ඉස්සෙන්න ඕනේ. ඔක වෙන්න ඕනේ. හැබැයි ඔහොම වෙන්නේ නැහැ. හරිද? ඔහොම වෙන්නේ නැහැ. වෙන්නේ නැති වෙන හේතුවක් තියෙනවා. ඒ තමයි මේක ඇතුළේ තියෙන රසදිය ඔක්කොම ටික භාජනය ඇතුළට එන්නේ නැහැ. අහගන්නයි කියලා. දැන් හිතෙනවා මෙහෙම එකක්. ඒ තමයි මෙතනින් අදිනවා බලාගන්න. මේක මෙහෙම තියෙනකොට මෙන්න මේ ටෙස්ට් ටියුබ් එක ඇතුලේ තියෙන රසදිය
පිරෙනවා. මේ කට කපලා ෆුල් රසදිය තියෙන්නේ. හරිද? කට කපලා ෆුල් රසදිය තියෙන්නේ. රසදිය ටික පහලට ඇවිල්ලා මේකට පිරෙනවා. පිරෙනවා. හරිද? මේක ඇතුලේ තියෙන රසදිය ටික පහලට ඇවිල්ලා මේක පිරෙනවා. හැබැයි ඔක්කොම රසදිය ඇවිල්ලා පිරෙන්නේ නැහැ. මෙන්න මේ වගේ හරියකින් ඕක නතර වෙනවා. එතකොට හිතන්න ඕනේ ඇයි ඔක්කොම ටික ගියේ නැත්තේ? හරිනම් එහෙම වෙන්නේ නැහැ. ඇයි ඔක්කොම ටික එහෙම උනේ නැත්තේ? ඒකට හේතුව තමයි මේන්න මෙතන අදෘශ්‍යමාන හස්තයක් එහෙම හිතන්නකෝ නේ ලස්සන වචනයක්. අදෘශ්‍යමාන හස්තයක් පහලට ප්‍රෙෂර් එකක් දානවා. දෙපැත්තෙන් මෙහෙම. ඒ දාන ප්‍රෙෂර් එක හින්දා මෙන්න මෙච්චර උඩට පිරෙන්න බෑ. මෙන්න මෙච්චර උඩට පිරෙන්න බෑ. මොකද ඇත්තම කිව්වොත් ඔක්කොම ටික යන්න ඕනේ. ඔක්කොම ටික ගිහිල්ලා ටෙස්ට් ටියුබ් එක ඇතුලේ තිබ්බ රසදිය ටික භාජනයේට සම්පූර්ණයෙන් පිරෙන්න ඕනේ. හැබැයි එළියෙන් එන අදෘශ්‍යමාන හස්තයක් නැත්නම් මොකක් හරි බලයක් ලස්සනට ගත්තාම මොකක් හරි පීඩනයක් වගේ දෙයක් පහළට තල්ලු වෙලා මෙන්න මෙහෙම භාජනයේ දෙපැත්තෙන් හරිද මේ ඔක්කොම රසදිය ටිකට මේකට පිරෙන්න දෙන්නේ නැහැ. අන්න ඒ ප්‍රෙෂර් එකට අපි කියනවා වායු ගෝලය නිසා ඇති කරන පීඩනය වායුගෝලීය පීඩනය. හරිද? ඔන්න කතාව. හරිද? ඇත්තම කිව්වොත් ඔක්කොම ටික යන්න ඕනේ. හැබැයි එහෙම යන්නේ නැහැ. මොකද දෙපැත්තෙන් ඇති වෙන ප්‍රෙෂර් එකකින් නවත්තනවා. අන්න ඒ ප්‍රෙෂර් එකට අපි කියනවා වායුගෝලීය පීඩනය. වාගෝපී. ඔන්න කතාව. හරි? එතකොට ඒ ප්‍රෙෂර් එක හින්දා මෙන්න මේ රසදිය ටික නතර වෙන උස මැන්නොත් මම මෙන්න මේක ඇල්ල මකන්නම් දැන් අර චුට්ටනින් ආදලකට වගේ මේක පොඩ්ඩක් මකන්නම්. හරි? මේක විතර පොඩ්ඩක් මකන්නම්. හරි? ඒක දැන් තියෙනවා මතක තියාගන්න. හරිද? මෙන්න මේ උස වෙනවා හරියටම 76 සෙන්ටිමීටර්. හරිද? ඔන්න ඕක තමයි ටොරිසෙල්ලි කරපු පරීක්ෂණයේදී ඔප්පු වෙච්ච දේ. ඔප්පු වෙච්ච දේ කියන්නේ ඌ යමුතු දෙයක් කරේ නෑ. ඌ කොහොම නමල බැලුවට පස්සේ මෙන්න මෙහෙම නතර වුණා. ඌත් කල්පනා කරුවා ඔක්කොම ටික යන්න ඕනේ. ඇයි ඔක්කොම ටික ගියේ නැත්තේ? එලියෙන් කවුරුරි මොකක් හරි ප්‍රෙෂර් එකක් දුන්නා. ඒකයි ඒව ගියේ නැත්තේ. ඒ ප්‍රෙෂර් එකට ඌ නමක් දැම්මා. ඒක තමයි වායුගෝලය විසින් ඇති කරපු ප්‍රෙෂර් එක. ඒ කියන්නේ වායුගෝලීය පීඩනය. හරිද? හරි. ඒ වෙලාවේදී මෙන්න මේක තියෙන්නේ 76 සෙන්ටිමීටර උසින්. හරි. මම මෙන්න මේ දෙක මකන්නම්. මේක මකන්නම් දැන්. හරි? හරි බලාගන්න. හරි? දැන් මම මෙතනට එනවා මෙහෙම. හරි? බලන්න. එතකොට ඔන්න ඔය වෙලාවේදී සරලම කිව්වොත් එම ඔන්න ඔය ඇටවුමේ මෙන්න මෙහෙම රසදිය ටික මෙහෙම පිරීලා තියෙනවා 76ක් සෙන්ටිමීටර් උසට. හරි. හරිද? දැන් අරක තමයි මේක. හරිද? මේ පොඩ්ඩක් ලස්සන කරලා එන්නේ. හරිද? 76 සෙන්ටිමීටර් උසට තියෙනවා. දැන් එතකොට මෙන්න මේ දෙපැත්තෙන් මේ පැත්තෙනුත් එනවා උදේ. මේ 76 තින්ද මම ඒක අඳින්න යන්නේ නැහැ. අවුල් වගේ නම් පොඩ්ඩක් මෙන්න මෙහෙම ඇදලා පෙන්නන්න. වාගෝපී 76යි. වාගෝපී. දැන් වාගෝපී හොයන්න ඕනේ. හොයන එක තමයි සීන් එක. අන්න ඒක තමයි අර ද්‍රවස්ථිති පීඩනයේ සිද්ධි ටික මතක තියෙන්න ඕනේ. හරිද? ඒ තමයි මෙන්න මෙතන ලක්ෂයක් ගත්තොත්, මෙන්න මෙතන ලක්ෂයක් ගත්තොත්, මෙන්න මෙතන ලක්ෂයක් ගත්තොත්, හරිද? එකම ද්‍රවයේ එකම මට්ටමේ තියෙන ලක්ෂවල පීඩන සමානයි. මම මෙන්න මේ ලක්ෂය නිකන් දාන්නම්. මේ ලක්ෂය මම නිකන් දාන්නම්. නිකන් නමක් දාන්නම්. හරි? මේ ලක්ෂ තුන තියෙනවා. මේ ලක්ෂයට මම දාන්නම් A ලක්ෂය. මේකට දාන්නම් B, මේකට දාන්නම් C ආතලයකට වගේ දැම්ම. ඒතකොට මතක තියාගන්න සහ මේ තේරුම් ගන්න ලේසියි උඹලට ඒකින්ද. හරි? එතකොට මෙන්න මෙතන ප්‍රෙෂර් එක වහන්න පුළුවන් අපිට. මෙතන ප්‍රෙෂර් එක වහන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන තිරස් දුර මම දාන්නවා. හරිද බලන්න. පීඩනය B ගේ හොයන්න පුළුවන් සමානයි PB සමානයි H rho G.
හරිද? මේ සමීකරණේ කලින් කරපුවා ඒකෙන්ද මේක මතක තියෙන්න ඕනේ මේක දැනගෙන ඉන්න ඕනේ. හරි? මේ කලින් කරපු ගම මේක. හරි එතකොට මේ වෙන කැලලක් ගැන කියන්නේ එතකොට මේක දන්නේ නැහැ වෙන්න බෑ. හරි? h කියලා කියන්නේ මොකද්ද? මෙතන ඉඳන් මෙතනට තියෙන උස. ඒක දන්නවා. ටිකක් දෙන්න. රෝ කියන්නේ ද්‍රවයේ ඝනත්වය. ඒක අපි දන්නේ නැති වුණත් අවුලක් නැහැ. පොතක් පෙරලා හරි නැත්නම් ඔයගලන්ට ChatGPT දාලා හරි හොයාගන්න පුළුවන්. ද්‍රවයේ ඝනත්වය සාමාන්‍යයෙන් ගාණක් කරද්දී ඒක දෙනවා. රසදී වල ඝනත්වය 13600යි. හරි? ඒකත් දන්නවා. G කියන්නේ ගුරුත්වාකර්ෂණය. සමහර වෙලාවට දෙනවා, සමහර වෙලාවට දෙන්නේ නැහැ. දුන්නත් නැතත් උඹලා දැනන් ඉන්න ඕනේ. ඒක 10යි. හරිද? ඒක 10යි කියලා දැනන් ඉන්න ඕනේ. එතකොට මේ තුනම දන්නවනම් මේක ඕන එක අවුලක් නැහැ නැති. හරිද? නිකන් ওই මාතලයකට වගේ 76 සෙන්ටිමීටර දාන්න බෑ. සෙන්ටිමීටර මක් කරන්න වෙනවද? සම්මතක වලින් තියන්න ඕනේ. එහෙනම් මීටර කරන්න ඕනේ. ඔක මීටර කරන්න මොකද කරන්නේ? cm බෙදනවා. හරි? රෝ කියලා කියන්නේ රසදිය වල ඝනත්වය 13600යි. G කියන්නේ ගුරුත්වාකර්ෂණය 10යි. ටින් 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 ආතලයකට කපලා දැම්මා. මෙන්න මේක වැඩි කරපුවාම එනවා මෙන්න මේකේ මොකද්ද? පීඩනය. හරි මම දැන් වෙලාව ගන්න සහ මම කැල්කියුලේටර් එකෙන් වැඩි කරනවා. හරිද? මොකද මට ඒකට chance එක තියෙනවා. හරිද? උඹලාට ඒක කරන්න බෑ. උඹලා වෙනම කරන්න ඕනේ. හරිද? මම පන්තියේ සර්. හරි. උඹලා පන්ති ඉගෙන ගන්න ළමයිනේ. හරිද? මට පුළුවන් කරන්න. මට permission තියෙනවා. හරිද? license to use calculators. ඔයාලට බෑ. ඔයාලට බෑ. හරි. කරා කියලා ලොකු ප්‍රශ්නයක්වත් නැහැ. හරි. එක්සෑම් එකේදී කරන්න එපා. අපරාධ කාලේ නාස්තිකින්ද මේ කරේ. එතකොට මෙන්න එනවා මෙන්න B ගේ පීඩනය. හරිද? ආගන්න B ගේ පීඩනය. මම දැන් මේක මකනවා. හරි? මම දැන් මේක මකනවා. හරි? B ගේ පීඩනය ආවා. හරි? දැන් B ගේ පීඩනය ආවට පස්සේ අපි දන්නවා එහෙනම් මෙන්න බලා ගන්න PB සමානයි PA සමානයි PC. එයි එකම ද්‍රවයක ලියන්නේ නැහැ නිකන් බොරුවට ලියන්නේ. එකම ද්‍රවයක එකම මට්ටමේ පීඩන නිසාද සමාන නිසා. අසාලිවින් පන්තිය නෙමෙයි බං. ඔක ලියලා ඉන්න බෑ. නිකන් කිව්වේ. හරි? හරි. එතකොට එකම ද්‍රවයක එකම මට්ටමේ පීඩන සමාන නිසා. එහෙනම් අහගන්න PB හෙව්වා කියන්නේ PA දන්නවා PC දන්නවා දෙකම සමානයි. හරිද? හරි. ඒ කියන්නේ අපි දන්නවා PA කියන්නේ කවුද? වාගෝ P. එහෙනම් අපිට කියන්න පුළුවන් වාගෝ P සමානයි කීයද? මේකම තමයි. මේකම තමයි. ඔන්න කතන්දර ඉවරයි. හරි? එහෙනම් අහගන්න වාගෝ P හෙව්වේ එහෙම. දැන් අහගන්න මෙතන උස වෙනස් වෙන්න අපිට ඕන තරම් මොකද්ද තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. නිකන් ආතලයකට වගේ එකක් හදලා බලමු. එකම එකක්. හරි? එකම එකක් හදලා බලමු. හරි? ආගන්න. ආතලයකට වගේ එකම එකක් හදලා බලමු. අපි බලමුකේ උස වෙනස් වුණා කියලා. උස වෙනස් වුණා කියලා. අපිට ඉන්න මම ඒක මෙහෙම කියලා දෙන්න. ඒක ලේසි ඕගලන්ට. හරි? ඔය 76 වර්ග මේ 76 සෙන්ටිමීටර වලට උස වෙන්නේ මුහුදු මට්ටමේදී විතරයි. මුහුදු මට්ටම කියන්නේ මෙහෙම එකක්. හරිද? ඔයාලා හිතන් ඉන්න එක නෙමෙයි මුහුදු මට්ටම කියන්නේ ඒක වෙනම එකක්. හරි? සාමාන්‍යයෙන් පෘථිවිය කියන එක මෙන්න මේමයි තියෙන ළමයි නිකන් මෙහෙම නිකන්. හරිද? ඔක ඇත්තටම රවුම් නෑ. ඒක තමයි ඇත්ත කතාව. මේකේ තියෙනවා හෙන්න කඳු. සමහර තැන්වල තියෙනවා මෙහෙම පත වලවල්. හරිද? ඔයගේ එකකේව තියෙනවා ඔක ඇත්තටම අර රවුම් ලස්සන එහෙම එකක් නෙමෙයි. හරිද? එතකොට සරලම කිව්වොත් මේකට වතුර පිරෙනවානේ වැස්සට. වතුර මෙහෙම ලස්සනට වටේට පිරෙනවා. හරිද? වතුර පිරෙන මේ කඳු එහෙම තියෙනවා. ඔහොම සීන් නැත්තම් පෘථිවිය තියෙන්නේ. හරිද? මේම තමයි පෘථිවිය තියෙන්නේ ඇත්තට. එතකොට අර වලවල් වලට වතුර පිරීලා මෙන්න මෙහෙම මුහුදු හැදෙනවා. අන්න එතකොට පොඩි මේක නිකන් එනවා පොඩි නිකන් රවුම් ගතිය. එහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි? කඳු තියෙන තැන් කොහොම තියෙනවා. දැන් අපි ඔය වගේ කන්දක් සා මෙන්න මේ වගේ ප්ලේස් එකක් අපි ගත්තොත් එහෙම නිකන් ලස්සන කරලා දින්න මෙන්න මෙතන පොඩ්ඩක් තේරෙන්න ඕනින්ද. හරිද? මෙන්න මෙතන අපි හිතුව මෙන්න මෙහෙම ලස්සනට තියෙනවා කියලා කන්දක් තියෙනවා ඊට පස්සේ වලක් තියෙනවා ඔහොම තියෙනවා. හරි? දැන් වතුර පිරීලා මෙන්න මේක මෙහෙම තියෙනවා මෙන්න මුහුදක්. හරිද? කන්දක්. इसमें गोटे भी मतलब ये पड़ी प्लेस है हरी और एक को मीन गला पीतम हरी आगंड मैंने मे वगे तनक मन गत्तोत्ते हेम बलागंड मे वगे तनक गत्तोत्ते हेम मोदर बलागंड हरी मम මෙතන ආපු වඳින මෙහෙම කන්දක් තියෙනවා හරිද
වලක් තියෙනවා, ගොඩබිමක් තියෙනවා. ආයිත් ඕනනම් වලක් අදින්න පොඩක් ලොකු වලක්. මේ මරියානා ගඟ වගේ පොඩ ලොකු වලක්. මේ වතුර පිරලා තියෙනවා. හරිද? වතුර පිරලා තියෙනවා. ජලය. ආයි මෙහෙත් වතුර පිරලා තියෙනවා ජලය. ආගන්නේ. හරි. මේ කන්දක් මේ උඩ මොනවාද තියෙන්නේ පෘථුවියේ? වායු ගෝලය. මේ තනිකරම තියෙන පෘථුවියේ වායු ගෝලය. වායු ගෝලය. වායු ගෝලයේ තියෙන මොනවාද? වතුර කියලා කියන්න එපා, ගොම් කතා කියන්න එපා. වායු ගෝලයේ තියෙන එක එක මොනවද? වායුන්. ඔක්කොම දින්න බෑ. නිකම් මෙහෙම ටිකක් තියෙනවා. හරි? හරි. දැන් අහගන්න වායු ගෝලයේ වායුන් තියෙනවා. හරිද? හරි. මෙන්න මෙතන පොයින්ට් එකක් ගත්තොත් එහෙම A කියලා අහගන්න. A කියලා. මෙන්න මේ මුහුදේ ලෙවල් එකේ තියෙන A කියන පොයින්ට් එකට අපි කියනවා මුහුදු මට්ටම. මේකට තමයි කියන්නේ මුහුදු මට්ටම. මේකත් එහෙම තමයි මුහුදු මට්ටම. මුහුදු මට්ටම මේක ගොඩබිම. සමහරලාට ගොඩබිම මුහුදු මට්ටමට සමාන වෙන්න පුළුවන්. සමහර වෙලාවට ගොඩබිමේ සමහරත්වය මුහුදු මට්ටමට වඩා පහත් වෙන්නත් පුළුවන්. එහෙම මුහුදු මට්ටමට වඩා ගොඩබිමේ සමහරත්වයන් පහත් වුණාම පොඩි සීන් එකක් තියෙනවා. මෙන්න මේ වගේ තැන නිකන් හිතන්න පොඩ්ඩක් මුහුදු මට්ටමට වඩා පහත් වෙලා තියෙන්නේ කියලා. මුහුදු මට්ටමට පොඩ්ඩක් පහත් වෙලා නම් තියෙන්නේ වැස්ස වෙලාවකට මෙන්න මේ ප්‍රදේශය යට වෙන්න පුළුවන් වතුරින්. තේරුණාද? හරි. මේ නිකන් කිව්වේ. හරි. මේක මුහුදු මට්ටමට වඩා හෙන උඩින් තියෙන එකක්. හරිද? මම මේ ප්‍රදේශයට කියන්නම් නිකන් මෙතනට A කිව්වේ ඉඳන් මෙතනට B කියලා කියන්නම්කො මේ ඩොට් එක. හරි? හරි. දැන් එනම් බලා ගන්න මම කියන්නම් මෙන්න මෙතන මේ ගොඩබිමක් කියලා ගමු අපි. මුහුදු මට්ටමට වඩා පොඩ්ඩක් පහතින් තියෙන ගොඩබිමක්. වතුර නෙමෙයි තියෙන්නේ මෙතන ගොඩබිමක් කියලා ගමු. හරිද? මුහුදු මට්ටමට වඩා පොඩ්ඩක් පහතින් තියෙන ගොඩබිමක්. මෙන්න මෙහෙම තියෙන ගොඩබිමක් මේක. ගෙවල් එහෙම තියෙනවා මිනිස්සු ඉන්නවා. මුහුදක් නෙමෙයි ගොඩබිමක්. එහෙම ගොඩබිම් සාමාන්‍යයෙන් තියෙනවා. එහෙම වතුර පිරලා නැති ගොඩබිම් ප්‍රදේශ තියෙන අපි වැස්ස වෙලාවකට මේ වගේ තැනක් යට වෙන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ වගේ තැනක් මම ගන්නවා ගොඩබිමක්. ගොඩබිම වෙන්න මෙතන අපි ගන්නවා C කියලා. දැන් හොඳට බලන්න. මෙන්න මේ වායුගෝලීය වාතය ගොඩබිමේ මෙන්න මෙතෙන්ට වෙනකන් එනවා හොඳේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන උස HB නම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන උස HA කියලා නිකන් ආතල් එකට ලිව්වා නම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන උස වායුගෝලයේ මම ලියනවා HC. අහගන්න. හරි. දැන් එතකොට මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට තියෙන වායු ප්‍රමාණය අඩුයි. වායු ප්‍රමාණය මොකද අඩුයි? අඩුයි නම් මේ පොඩි වායු ප්‍රමාණයක් නිසා ඇතිවන පීඩනය HB ගේ පීඩනය B ගේ පීඩනය PB අඩුයි. හරිද? අඩුයි. ඊට වඩා හැබැයි වායු තියෙනවා ඒ වලට එනකොට වායු ගොඩක් තියෙනවා. ඒකින්ද ඒ වායු ඔක්කොගෙම පහළට එන ප්‍රෙෂර් එක මේ B ගේ ප්‍රෙෂර් එකට වඩා වැඩි. ඒ කියන්නේ PA ගේ ප්‍රෙෂර් එක PB ට වඩා වැඩි. මීටත් වඩා වායු ගොඩක් සෙට් වෙනවා. මෙතනිනුත් පහළට තියෙනවනේ. ගොඩක් වායු සෙට් වෙනවා මෙන්න මෙතනින් පහළට යනකොට එතකොට මේ වායු ප්‍රමාණය මේ දෙකටම වඩා වැඩි. මෙතන වායු චූච්චයි, මෙතන ඊට වඩා චුට්ටක් වැඩි, මෙතන ගොඩාක් තියෙනවා. සරල කතාව. හරි? එතකොට මේ ඔක්කොගෙම ඇති වෙන පීඩනය ගොඩක් වැඩි. එතකොට අපිට සරලව කියන්න පුළුවන් C ගේ ප්‍රෙෂර් එක වැඩි. ප්‍රෙෂර් එක මෙන්න මෙහෙම ලියන්න පුළුවන් එතකොට හොඳට මතක තියාගන්න මේක මෙහෙම දැනගත්තාම ඇති. නිකන් අර පත හැලිලිලා කටපාඩම් කරන්න එපා. එතකොට මුහුදු මට්ටමට වඩා උඩින් පිහිටි තැනක පීඩනය අඩුයි. මුහුදු මට්ටමේ පීඩනයට වඩා. මේකනේ මුහුදු මට්ටමේ පීඩනය මම රවුමක් දාන්න. හරි. මුහුදු මට්ටමේ පීඩනයට වඩා මුහුදු මට්ටමට වඩා ඉහළින් පිහිටි තැනක පීඩනය අඩුයි. මුහුදු මට්ටමේ පීඩනයට වඩා මුහුදු මට්ටමට වඩා පහළින් පිහිටි තැනක පීඩනය වැඩි. ඔන්න කතාව. හරි. එතකොට මේක වන්නත් පුළුවන් ඕන අපිට. නිකන් ආතල් එකට මම කරන්නේ මේක. නිකන් ඕන බලන්න. හරි. බලනවා මෙතනින් නිකන් කරලා පෙන්නන්න. හරි ගොඩක් වෙලා ගන්න බෑ මේවට. හරි. චූටි කෑලි. හරි. නිකන් හරි. ඔන්න බලන්න. මෙතන ඉඳන් මෙතෙන්ට දෙන උස කොහොම හරි දැනගත්තොත් අපි මම නිකන් හිතන්නම්කෝ. නිකන්
100යි. මීටර නිකන් දැන්. මෙතනට දාන්නම් 300යි මීටර. නිකන් දැම්මේ. එහෙම වෙන්නේ නැහැ. ඊට වඩා බර ප්‍රමාණයකින් වැඩි වෙනවම නිකන් දාන්නේ. ඔයගලන්ට තේරෙන සහ සුළු කරගන්න පාසු වෙනවා. මෙතනට දාන්න 500යි මීටර. හරි. දැන් අපිට පුළුවන් මෙතන උස හොයන්න. මෙතන උස හොයන්න. සාමාන්‍ය මුහුදු මට්ටමේදී තියෙන ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි. සාමාන්‍ය මුහුදු මට්ටමේදී අපි කලින් හෙව්වේ. හරිද? මෙතන සාමාන්‍යයෙන් අපි හිතමු මෙතන අපිට ප්‍රෙෂර් ගන්න පුළුවන් P සමාන සෝරි ඔබ ඉන්න. එහෙම කරන්න බෑ පොඩ්ඩක් ඉන්න. හරි. නිකන් මේ උස හරි උස කමන්නේ උස තියාගන්නකො. අපි හිතමු මෙන්න මෙහෙම. හරි උස නිකන් අදාළ නැහැ. පොඩ්ඩක් ඉන්න. ඒක එහෙම කියන්න බෑ. මේ වායු වල ප්‍රෙෂර් එකේම වන්න බෑ සෝරි. හරිද? අපි හිතමු මෙන්න මෙහෙම. හරිද? මෙන්න මෙතෙන්ට මම ගිහිල්ලා රසදිය වායු පීඩනමානයක් සෙට් කරා. මම මුහුදට නැවකින් ගිහිල්ලා මෙතන රසදිය වායු පීඩනමානයක් සෙට් කරා. මම මෙන්න මෙතන ඉඳගෙන රසදිය වායු පීඩනමානයක් සෙට් කරා. අන්න එතකොට ඔය ද්‍රව කඳ නගින උසෙන් කියන්න පුළුවන් අපිට කොහොමද ඔය වෙනස් වෙන්නේ කියලා. බලන්න හරි. මුහුදු මට්ටමේදී සාමාන්‍යයෙන් ඔය ද්‍රව කඳ නගින උස 76 සෙන්ටිමීටර්. 76 සෙන්ටිමීටර්. මුහුදු මට්ටමේදී 76 සෙන්ටිමීටර්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකද අපි සාමාන්‍යයෙන් මේක රසදිය සෙන්ටිමීටර 76ක පීඩනයක් කියලා නිකන් අර කට කතාවට කියනවා. හරිද? ඔක වෙනස් වෙන්නේ නැහැ. හරි? ඔන්න බලන්න එනං හරි. ඒක වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මෙතනදී ආගන්න මෙතනදී ඕක නගින උස 76ට වඩා අඩු වෙනවා. 76ට වඩා අඩු වෙනවා. ප්‍රෙෂර් එක අඩු හින්දා ගොඩක් යන්න පුළුවන්. ඒක හින්දා 76ට වඩා අඩු වෙනවා. 76ට වඩා අඩු වෙනවා. 76ට වඩා අඩුයි. අපි නිකන් හිතමු 50ක් කියලා. නිකන් 50. මෙතනදී පීඩනය හොඳටම වැඩි. හොඳටම වැඩි හින්දා ඔතනදී සෑහෙන්න 76ට වඩා වැඩි වෙනවා. අපි නිකන් හිතමු 90ක් කියලා. 90ක් විතර වැඩි වෙනවා. හරිද? සාමාන්‍ය මුහුදු මට්ටමේදී තමයි රසදිය සෙන්ටිමීටර 76ක් පෙන්වන්නේ. ඊට වඩා උස තැනකදී, ඒ කියන්නේ පීඩනය අඩු තැනකදී පෙන්වන උස ප්‍රමාණය අඩුයි. ඊට වඩා පහත තැනකදී, කියන්නේ පීඩනය වැඩි තැනකදී පෙන්වන උස ප්‍රමාණය වැඩි. අපිට උතන මේ හොයන්න පුළුවන්. මේ බලන්න මේ මම මෙතන දානවා නිකන් PB හොයන්න පුළුවන් අපිට. මේක ඇසුරෙන් හොයන්නේ. අර වාතය ඇසුරෙන් නෙමෙයි මේක ඇසුරෙන් හොයන්නේ. මේක ඇසුරෙන් හොයනකොට PB සමානයි H ρ G. H කියලා කියන්නේ 50යි. සෙන්ටිමීටර වලින් දාන්න ඕනේ cm බෙදනවා. ρ කියලා කියන්නේ රසදිය වල 13600යි. 13600යි වැඩි කිරීම G කියලා කියන්නේ 10යි. ගන්න. හරි. G කියලා කියන්නේ 10යි. ඔය විදිහටම මේකත් කොහොමද තියන්නම්කෝ. ඔයද ලියන්නේ ඔවින්. හරිද? එකක් කොල්ලෙමු. හරි. මේක හොයන්න පුළුවන්. සුළු කරලා හොයන්න පුළුවන්. හරිද? බිංදු දෙකකට බිංදු දෙකක් කැපෙනවා. හරිද? 5 වැඩි කිරීම 136 වැඩි කිරීම 10 2 සුළු කරන්න පුළුවන් නේ. 5 136 වැඩි කරලා බිංදු දෙකක් ඉස්සරහට දාන්න තියෙන්නේ උත්තරේ හම්බ වෙනවා. උත්තරේ හම්බෙන්නේ පැස්කල් වලින්. මම සුළු කරේ නැහැ. සුළු කරලා ගන්න ඉඩ මදිවි කියලා කරේ නැත්නම් හරි. ඒ වගේම අපිට පුළුවන් PA හොයන්න. H ρ G. H කියලා කියන්නේ 76යි. සෙන්ටිමීටර කරන්න cm බෙදනවා. රසදිය වල ඝනත්වය 13600යි. 10න් වැඩි කරනවා. ඔන්න බලන්න. 76 වැඩි කිරීම 136 10 විදාමුකෝ හරි. මෙන්න මේක සුළු කරාම මෙතන එක එනවා. ඒ වගේම C හොයන්නත් පුළුවන් අපිට. මෙතන ලියන්නකෝ. වෙන් කළ අඳුර ගන්න. හරි. PC සමානයි H ρ G.
h කියලා කියන්නේ එතකොට එතන 90යි සෙන්ටිමීටර ගන්න සීම බෙදන්න ඕනේ. රෝ කියලා කියන්නේ 13600යි. වැඩි කිරීම 10යි. හරි. 9 වැඩි කිරීම 136 වැඩි කිරීම 100. හරි එතන 10 2 උත්තරේ එනවා. උත්තරේ අරගෙන බැලුවාම මම නිකන් කැල්ලෙන් හදලා දාන්නම් යටින්. ඔයගලන්ට තේරෙයි පීඩන වෙනස් වෙන විදිය. හරි. බලගන්න. 5 වැඩි කිරීම 136 කියලා කියන්නේ මෙන්න මෙතන උත්තරේ. මෙන්න මෙතන උත්තරේ 680යි වැඩි කිරීම 10 2 කියලා කියන තව බිංදු 2යි පැස්කල්. ඔන්න හරි. හරි. ඊට පස්සේ මෙතන උත්තරේ 76 වැඩි කිරීම 136 වැඩි බිංදුව හරි. එතන උත්තරේ එනවා 1,03,360යි. හරි. මෙතන 68,000යි මෙතන 1,03,360යි. හරිද? හරි. ඊට පස්සේ එනවා මෙන්න මෙතෙන්ට. හරි. මේකත් අපි බලමු. ඊට පස්සේ මේක විතරින් ඉවරයි. පොඩි සීන් එකක් තියෙන්නේ 9 වැඩි කිරීම 136 වැඩි කිරීම කියලා කියන්නේ මෙතන මෙන්න එනවා. හරිද? 1,22,400යි. පැස්කල්. දැන් ඔයගලන්ට තේරෙනවා PB ගේ පීඩනය හොඳටම අඩුයි. ඇයි? අඩු වෙන්න එපා. උඩ තියෙන්නේ. මුහුදු මට්ටමට වඩා උඩ තියෙන්නේ. මේ තියෙන්නේ මුහුදු මට්ටමේ පීඩනය. මේක වෙනස් වෙන්නේ නැහැ. මුහුදු මට්ටමේදී මේක තමයි පීඩනය. PC ගේ පීඩනය හොඳටම වැඩි. හොඳටම වැඩි. හරිද? හොඳටම වැඩි. 1,22,400යි. ඇයි? එයා ඉන්නේ මුහුදු මට්ටමට වඩා පහළින්. එහෙනම් අර පත්ත හැලෙලිලා පාඩම් කරන්න ඉන්න බවන්න ඕක. හරිද? මුහුදු මට්ටමට වඩා උඩින් තියෙන ඒවල පීඩනය අඩුයි. මුහුදු මට්ටමේ පීඩනය මෙන්න මේ ගාන ඔක වෙනස් වෙන්නේ නැහැ. මුහුදු මට්ටමට වඩා අඩුවෙන් තියෙන ඒවල පීඩනය ඊට වඩා වැඩි. ඔච්චරයි. ඔය ලොකු සීන් එකක් නැහැ. හරි? ස්මාර්ට් ක්ලාස් කලාවක පහස විඳින්න ප්‍රවීණ විද්‍යාවදේශක සාතිස් දේවේන්ද්‍ර 2026 තුන්වන වාරය සඳහා නව පන්ති ආරම්භය. ෆිසිකල් ක්ලාසස් රද්දොළුව කොසී 10 වසර සඳුදා සවස 5 සිට 7 දක්වා 11 වසර සඳුදා සවස 7 සිට 9 දක්වා දිවයිනටම ඔන්ලයින් ක්ලාස් සඳහා පහත QR කේතය මගින් WhatsApp ගෲප් එකට සම්බන්ධ වන්න.